ආවේ ලිට්ටපුර ප්‍රදේශයේ ඉඳලා මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි මමයි. මට වයස අවුරුදු 16 විතර රුමටෝයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයට මම මුහුණ දෙනවා. ඒ රෝගී තත්ත්වය නිසා මගේ සියලුම හන්දිවල ඉදුම් තත්ත්වය සහ ඒ හන්දි ප්‍රදාහ තත්ත්වයක් ඇති වීම නිසා මට ඇවිද ගන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙනවා. මම අවුරුදු 21ක් ඒ රෝගයෙන් පීඩා වින්දා. 2012 ඉඳන් වර්ෂයේ ඉඳන් වගේ මම සම්පූර්ණම ඇවිදීම නැතුව ඇඳකට සීමා වෙන තත්ත්වයටපත් වුණා. මම අසනීප වුණාට පස්සේ ඇවිද ගන්න බැරි වුණාට මම විතරම අන්තර්ජාලයෙන් එව්වා අපි වගේ ආබාධිත ළමයින්ට නතර වෙලා තමුන්ගේ ඉදිරි ජීවිතේ ජය ගන්න වෘත්තීය පුහුණුවක් වගේ දේවල් ලබා ගන්න පුළුවන් ආයතන කොහෙද තියෙන්නේ කියලා එහෙම හොයනකොට තමයි මට YouTube එක ගන්නවා මේක හෙළබිම් ශ්‍රී ලංකා ආයතනය පිළිබඳව දැනගන්න ලැබුණේ. ඊට පස්සේ මම ඒකේ තිබ්බ දුරකථන අංකයට කතා කරාම හෙළබිම් ශ්‍රී ලංකා ආයතනයේ කර්මකාර තිසිකන්ත ගණියාරච්චි මහත්මයා තමයි කතා කරේ. ඉතින් එතුමා කිව්වා මේ ආයතනයට සම්බන්ධ වෙලා බලන්න ඔයාගේ ජීවිතය ඉදිරියට හැඩගස්වා ගන්න මේ ආයතනය හුඟක් උදව් වෙයි කියලා. ඒ හින්දා මම තීරණය කරා මේ ආයතනයට ඇවිල්ලා බලන්න. මම කලින් කිව්වා වගේම අවුරුදු 16 දී කියලා ඔලෙවල් කරන්න ඉඳිද්දි තමයි මස්මින් ගොනේ. ඊට පස්සේ මගේ අසනීප තත්ත්වය නිසා මට අවුරුද්දක්ම ඉස්කෝලේ ගමන අතාරින්න වුණා. එතකොට මමත් එක්ක ඉඳපු මගේ සියලුම යාළුවෝ මට මග ඇරුණා. ඊට පස්සේ මම අවුරුද්දකට පස්සේ ආයෙත් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. එතකොට මට කලින් හිටපු යාළුවෝ තරම් යාළුවෝ පිරිසක් එකතු වුණේ නැහැ. ඒ වගේම මම ගමේ ඉඳිද්දි මලත් එක්ක හිටපු යාළුවෝ සියල්ලම මට ටික ටික මග ඇරුණා. මොකද මම 2012 සම්පූර්ණම නිවසටම සීමා වුණා. එතකොට මාත් එක්ක හිටපු සියලුම යාළුවෝ විතර මට මග ඇරුණා. එතකොට මට ඉතුරුනේ අන්තිමට මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි තමයි. ඉතින් හුඟක්ම උද්දකලා ජීවිතයක් තමයි බලාපොරොත්තු කඩවෙච්ච ජීවිතයක් තමයි මම මෙහෙට එන්න කලින් ගත කරේ. මගේ කුඩා කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බා මේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට. ඉතින් හෙළබිම් එකේ මම ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික ශිල්පය තමයි. ඊට අමතරව මොබයිල් ෆෝන් repairing, graphic design, Microsoft Office package එක, ගෙවතු වගාව, ආහාර තාක්ෂණය, ඒ වගේ හුඟක් විෂය ඉගෙන ගන්නවා. ඒ වගේම අලුතෙන්ම ආයතනයේ විසින් හඳුන්වා දීපු Arduino ප්‍රෝග්‍රෑමින් පාඨමාලාවත් මේ දිනවල ඉතාම සාර්ථකව හදාරනවා. මගේ ප්‍රධාන බලාපොරොත්තුව තියෙන්නේ මේ ආයතනයේ පාඨමාලාව අදාළ ඉවර වෙලා මගේම කියලා ඉලෙක්ට්‍රොනික අලුත් වැඩියක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන එක. ඒ වගේම මගේ ආසාවක් තියෙනවා මගේ ප්‍රදේශයේ ඉන්න මම වගේම ආබාධිත තවත් එක් පුද්ගලයෙකුට හරි රැකියාවක් දීලා එයාගේ ආර්ථිකයට ශක්තියක් දෙන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ඇත්තටම උපතින්ම හෝ නැත්නම් කිසියම් අනතුරක් හෝ නිසා ජීවිතයේ අතරමඟදී හෝ ආබාධිත තත්ත්වයකටපත් වෙලා නිවසටම වෙලා කාලය ගත කරමින් අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව සමුදිත ජීවිතය විනාශ කරගෙන උදකලා වෙලා ගත කරනවට වඩා මේ ආයතනයට ඇවිල්ලා අපගේ ජීවිතේ හැමතිස්සෙම සාර්ථක කරගන්න මේ ආයතනය ලබා දෙන උදව් වරගෙන තමුන්ගේ ජීවිත සශක්තිය නැගී සිටින්නට මේ හෙළබිම් ශ්‍රී ලංකා ආයතනය මහඟු පිටුවහලක් වෙනවා. මොකද පාඨමාලාව විතරක් නෙමෙයි තමුන්ගේ ජීවිතේ තමුන් තනියම තමුන්ගේ කාමරේ ඉන්න වටපිටාව ඒ වගේම ගොඩනැගිල්ල කවදා හරි තමුන් ෂොප් එකක් දැම්මම මේ ෂොප් එක පිරිසිදුව පවත්වාගෙන යන්න තව අනිත් ළමයින් සමග සමාජීය පුද්ගලයන් සමග කොහොමද අපි ගනුදෙනු කරන්නේ තමුන්ගේ ඔළුව කෙලින් තියාගෙන කොහොමද සමාජයට මුහුණ දෙන්නේ මේ වගේ සෑම දෙයක්ම මනෝවිද්‍යාව පැත්තෙන් උනන් මේ උපදේශන කටයුතු පවා සිදු කරනවා. ඉතින් මේ අපගේ ජීවිතයේ සෑම පැත්තකින්ම නගා සිටවන්න හෙළබිම් ශ්‍රී ලංකා ආයතනය උදව් කරනවා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ගේ යම් කිසි ආබාධිත තත්ත්වයක් නිසා තමුන්ගේ ජීවිතය අත්හැර දාලා වගේ ගෙවල් වලට කොටු වෙලා ඉන්නවා නම් තමුන් හරි තමුන්ගේ නෑදෑයන් ඥාති කවුරුහරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක දැකලා ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඒගොල්ලෝ දැනුවත් කරන්න මහගොඩවත් තිබ්බාවල මේ සුන්දර පරිසරයක් ඇතුළු ඉන්නේ හෙළබිම් ශ්‍රී ලංකා ආයතනයට ඇවිල්ලා මේ කලමනාකරතුමා හෝ මේ නිර්මාතෘතුමිය හම්බ වෙලා ඒගොල්ලන්ට මේ ආයතනයත් එක්ක කොහොමද කටයුතු කරන්න පුළුවන් කියලා කතා බහ කරලා තමුන්ගේ ජීවිතය ජය ගන්න මේ ආයතනයට පැමිණෙන්න කියලා ඉල්ලා සිටිනවා.